You tell me you're in love with Hi everyone කොහොමද ඔයාලට මං හිතනවා හැමෝම හොඳින් සතුටින් පරිස්සමට ඉන්නවා කියලා. අද මම මේ vlog එකෙන් ඔයාලට කියන්නේ කොහොමද අපේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කළේ කියලා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මමයි එමි එකතු වෙලා කොහොමද අපේ ක්‍රිස්මස් ට්‍රී එක ලස්සනට හදාගත්තේ කියලා. කලින් පාර ක්‍රිස්මස් ට්‍රී එක මං අරන් තියලා තිබුණා. ඒක තමයි අපි මේ දැන් ඩෙකොරේට් කරන්නේ. එමිත් මට ගොඩාක් උදව් කරනවා ඒක ලස්සනට හදාගන්න. මටත් වැඩිය මේ පාර ගොඩක් උවමනාව තියෙන්නේ අපේ එමිට තමයි ක්‍රිස්මස් ට්‍රී එක හදන්න. ඒකට හේතුව තමයි මීට කලින් එමිට අවුරුදු 2ක් වගේ වෙද්දි අපි එක ක්‍රිස්මස් එකක් මෙහෙදි සෙලිබ්‍රේට් කරා. මම shopping ගියපු වෙලාවට චුට්චුටි gift එකක් අරගෙන ඒව ලස්සනට wrap කරලා ක්‍රිස්මස් ට්‍රී එක ළඟින් තියලා තිබ්බා. එමි හිතුවේ නම් ඒ සැන්ටා ගෙනල්ලා තියෙන gift කියලා. මමත් එයාට ඒ විදිහට තමයි කිව්වේ. ලොකු දේවල් නෙමෙයි චූටි දේවල් ටිකක්. එමි කරේ ඒ ක්‍රිස්මස් ඩේ එක දවසේ ඉඳලා එක gift එක වගේ අරගෙන ඉවර වෙලා එයා බලනවා. එයා ඒකෙන් මාර විදියට හැපි වුණා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ විදියට try කරලා බලන්න. මම දන්නවා හැමෝටම මේ විදියට කරන්න අමාරුයි කියලා. හැබැයි චූටි බබෙක්ට ගහකින් මලක් කඩලා ගෙනල්ලා තිබ්බත් එයා ඒකෙන් මාර විදියට හැපි වෙනවා. එයාලට ඕනේ ඒ මොහොත සතුටින් විඳින්න. අපිට පුළුවන් ඒ දිහා බලන් ඉඳලා ඊට වැඩිය සතුටු වෙන්න. දැන් නම් අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ වැඩ ගොඩක් ඉවරයි. මේ ඩෙකොරේට් කරපු ගොඩාක් දේවල් මම එමිත් එක්ක එකතු වෙලා මගේ අත් දෙකෙන්ම හැදුවේ. මේ පාර නෙමෙයි මීට කලින් පාර ක්‍රිස්මස් මේ සෙලිබ්‍රේට් කරද්දී හදපු මේ දේවල් තමයි මම අරන් තියලා තිබ්බේ. ඒවම මේ පාරත් ගත්තා. මොකද මේ පාර මට අලුතෙන් හදන්න වෙලාවක් තිබුණේ නැහැ. මං කියන්නේ ලොකුවට ප්ලෑන් කරෙත් නැහැ මෙහෙම දේවල් කරනවා කියලා. ඒක හින්දා මං කලින් තියෙන දේවල්ම මේ පාර ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන්න යූස් කරා. බලන්නකෝ එමිත් ඇවිල්ලා උදව් කරන විදිය. දෙසැම්බර් මාසෙ කියලා කියන්නේ මම නම් ගොඩාක් ආස කරන මාසයක්. මගේ හිතට මහා අමෝතු සතුටක් දැනෙන මාසයක්. මොකද මාසෙ පටන් ගන්නෙදිම මං හිතන්නේ ඔයාලටත් ඒක දැනෙනවා ඇති. හරි සාමකාමී බවක්, පරිසරය හරිම ලස්සනයි. ඒ වගේම සීතලයි. ඒ හරිම ලස්සනයි. ඒක මට මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක හින්දා මම ගොඩාක් ආස කරන මාසයක්. ස්පෙෂල්ම දේ තමයි මගේ බර්ත්ඩේ එක තියෙන ක්‍රිස්මස් ඩේ එක දවසේ. ඒක මට ලොකු වාසනාවක් මගේ බර්ත්ඩේ එක ක්‍රිස්මස් ඩේ එක දවසට වැටුණා කියලා කියන එක. මම චූටි කාලේ ඉඳලා පුරුදු වෙලා තිබුණා අපේ ගෙදර ක්‍රිස්මස් ට්‍රී එකක් හදන්න. ඒක මට පුරුදු කරේ අපේ තාත්තා. අපේ තාත්තා මාවයි මල්ලිවයි අම්මවයි එකතු කරගෙන ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් ගෙදර හදනවා. අපි එකතු වෙලා ඒක හරිම සමගියෙන් ලස්සනට ඩෙකොරේට් කරනවා. ඉතින් ඒ පුරුද්ද මට දැනටත් ඇවිල්ලා තියෙනවා. මගේ මීටත් ඒක ඉස්සරහටත් ඒ විදිහටම දිගටම තියෙයි කියලා මම විශ්වාස කරනවා. එමි හරිම ආසයි ක්‍රිස්මස් සෝන්ස් බලන්න. ඉතින් එයා ඒව බල බල තමයි ඩෙකොරේට් කරන්නේ. මම ඔයාලට කිව්වනේ මම මේ ගොඩාක් දේවල් හදුවේ මගේ අත් දෙකින්ම කියලා. මේ ඩෙකොරේට් කරන්න ගත්ත මේ තියෙන ස්නෝමෑන් මේ හැමදේම බිත්ති එල්ලලා තියෙන දේවල් මම ඔක්කොම මායේ මේ එකතු වෙලා තමයි හැදුවේ. මම ඒවර ලස්සනට කාඩ්බෝඩ් අරගෙන කපලා එක එක විදියට ලස්සනට හදාගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ විදියටම කරන්න. මෙන්න මේ විදියට තමයි අපි ක්‍රිස්මස් ඩෙකොරේට් කරගත්තේ. මුලදී මම මෙන්න මේ විදියට ලයිට්ස් දාලා බැලුවා. පස්සේ මට ඒක වෙනස් කරගන්න ඕන වුණා. මම ඒක වෙනස් කරගත්තා. ඔයාලට මොකද හිතෙන්නේ ක්‍රිස්මස් ට්‍රී එක ගැන? මේ තියෙන්නේ මේ ලස්සනට ඇඳපු ක්‍රිස්මස් ට්‍රී එකයි ස්නෝමෑන් එක ගෙනල්ලා එයා එතනින් තියලා තියෙනවා. මම වෝල් එකට දාලා තිබ්බ ලයිට්ස් මෙන්න මේ විදියට වෙනස් කරගත්තා. මම ඒක උඩට දැම්මා. මොකද මේ මට හිතුණා ඒක වෙනස් කරොත් අර තිබුණට වැඩිය ලස්සනයි කියලා. අනික සේෆ්ටි එක අතින් හොඳයි. මොකද එනිත් ඉන්නානේ. මෙහෙම දැම්මම ඒක කොහොම වුණත් ගොඩක් ලස්සනට ආවා.
ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ක්‍රිස්මස් ට්‍රී එක හදාගත්තේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඇති කියලා. ඒ වගේම මෙන්න මේ විදිය තමයි මම ඩෙකරේෂන් හදාගත්තේ. මේවා මම තමයි හදාගත්තේ. එතකොට තව දෙයක් මට ඔයාලට කියන්න ඕන උනේ, ඔයාලත් මේ විදියට next ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා බලන්න පවුලේ අයවත් එකතු කරගෙන. ඒක මෙච්චරයි කියලා නිම කරන්න බෑ. මහා අමුතු සතුටක් දැනෙනවා. ඔයාලත් ඒකින්ද ඒ විදියට හදලා බලන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම්, ඔයාලට ඒකෙන් මොනවා හරි දෙයක් දැනුණා නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම හොඳ නරක වැරදි අඩුපාඩු හැමදේම කියන්න, පොඩි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම like කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න. දිගටම මගේ වීඩියෝ බලන්න. ඔයාලා මගෙත් එක්ක රැඳිලා ඉන්න.